මේ තියෙන්නේ මම try කරපු රසම butter cookie එක. Completely homemade. හරිම rich taste එකක් තියෙන cookie එක. Let's make perfect butter cookies. butter gram 100ක් මේ විදිහට soft වෙනකන් කාමර උෂ්ණත්වයේ තියන්න ඕනේ. butter එක cream එකක් වෙනකන් beat කරගන්න ඕනේ. ingredients මම පහළ description එකේ දාන්න. මම කැමති ටිකක් පැණි රස අඩු නිසා icing sugar gram 40ක් එකතු කරගන්න. ඔයාලට gram 40ත් 65ත් අතර කැමති ප්‍රමාණයක් එකතු කරගන්න පුළුවන්. butter එකයි icing sugar එකයි හොඳට beat වුණාට පස්සේ බිත්තර කහමද එකක් එකතු කරගෙන beat කරගන්න ඕනේ. මේ ඔක්කොම cream එකක් යනකම් beat වුණාට පස්සේ vanilla තේ හැඳි එකක් එකතු කරගෙන beat කරගන්න. දැන් ඒකට corn starch මේස හැඳි එකයි පාන් පිටි gram 130ක් ටික ටික එකතු කරන ගමන් beat එකක් use කරන්නේ නැතුව mix කරන ගමන් cookie dough එක හදා ගන්න. මම ලුණු කුඩු තේ හැඳි කාලකුත් එකතු කරගෙන ඒකත් mix කරගන්නවා. This is our cookie dough. දැන් piping bag එකකට nozzle එකක් දාගෙන කැමති shape එකට cookies ටික හදා ගන්න. Celsius අංශක 170ට විනාඩි 10ක් preheat කරපු oven එකක විනාඩි 13ක් 14ක් වගේ cookies ටික bake කරගන්න. All done. Time to enjoy these rich buttery cookies. මේ cookie එක රස වෙන්න tips දෙකක් දෙන්න. පළවෙනි එක තමයි ඔයා ගන්නකොට හොඳ butter එකක් අරගන්න. margarine ගන්න එපා. ඒ වගේම පැණි රස ටිකක් අඩු වෙන තරමට cookie එකේ flavor එක වැඩිපුර දැනෙනවා. try කරලා බලන්න. See you in the next video.